මේ අන්තිම ක්ලිප් එකේ අපි බලමු අපේ එන රිසල්ට් එක කොහොමද අපේ JSP page එකට රීඩිරෙක්ට් කරගන්න කියලා. දැන් අපි අර කලින් එකේ S out එකක් දාලා රිසල්ට් එක print කළා success නම් 1 කියලා එනවා. ඉතින් ඒක දන්න නිසා අපි මෙතන මේ බලනවා if එකකින් රිසල්ට් එක එකද කියලා. රිසල්ට් එක එක නම් අපි කරන්නේ දැන් කලින් අපි data JSP page එකේ ඉඳන් servlet එකට ගත්තේ request.get parameter එක. මේ කියන්නේ request එක. මෙතන request object එක. එතකොට දැන් අපි servlet පැත්තට මේ servlet වල දැන් sorry JSP පැත්තට මොකක් හරි යවනවා නම් අපි response එකේ තමයි යවන්නේ. මොකද මේ request response cycle එකක් තියෙනවා. එතකොට response වල තියෙනවා send redirect කියලා method එකක්. මේ send redirect එකේ දැන් අපේ ගත්තාම මේකේ තියෙන users කියන එකේ users කියන එකේ තමයි insert user JSP එක. තම path එක. ඒකේ parameter එකක් අපි යවනවා message කියලා. ඒකේ value එක new user. ඒක මේ result එක එක නම් කියන්නේ new user added. else නම් අපේ message එක වෙන්නේ fail to add the user. හරිද? දැන් ඒක ඊට පස්සේ JSP එකේ process කරන්නේ අපි scriptlets වලින්. scriptlets කියන්නේ මෙන්න මේ වගේ දෙකක්. ඒතර scriptlet කියන්නේ Java code එකක්. අපි මේ tags ඇතුලේ තියෙන ඒවාට කියනවා scriptlets කියලා. එතකොට මේක simple statement එකක් මෙතන තියෙන if එකේ අපි දැන් මෙතනට JSP page එකට එන්නේ request එකක් විදිහට අපි මේ පැත්තෙන් එන response එක. ඒක get parameter method එකෙන් අර message කියන එකක් අපි එවන නම් message නේ මම මෙතන එවන්නේ message නේ. ඒ නිසා බලනවා ඒක null නැද්ද කියන එක. නිකන් ඒක පොඩි check කිරීමක්. ඊට පස්සේ බලනවා get parameter message starts with new. එහෙනම් මම දන්නවා මේක success message එක. starts with new නම් මම මෙතෙන්දි කරන්නේ simple ක්‍රමයක්. මේක ලස්සන ක්‍රමයක් නෙමෙයි. div එකක paragraph එකක් දාලා එන message එක new user added කියන එක මෙතන print කරනවා. මේක expression එක මෙතන ලියලා තියෙන්නේ අර equals mark එකක් දාලා දැන් මෙතන නැහැ ඒක. ඒතර scriptlets කියන්නේ ටිකක් පොඩ්ඩක් search කරලා බලන්න. ඒක ලියන ඒවා දැන් method Java method එකක් ලියනවනේ ඒක scriptlet ලියනකොට දැන් මෙතන මේ දාන්න ඕන exclamation mark එක මෙතන ampersand at mark එක දාලා තියෙන import ලියනකොට අපි වෙනදී එහෙම යන්නේ. දැන් මෙතෙන්දී මම කරන්නේ success message එක paragraph එකක ලියනවා. else කියන්නේ starts with new කියන එක නෙමෙයි නා. එහෙනම් failed. එහෙනම් මේ message එක මම div එක දැන් මෙතන simple තේරුම් ගන්න මම මෙහෙම දිව නැත්නම් අපි ලියන්නේ div එක hide කරලා එහෙම මොකක් CSS property දාලා එහෙම නැත්නම් අපි JavaScript වලින් මොන හරි කරන එකක් තමයි මෙතනදී ලියන්නේ. මේක එක ක්‍රමයක්. මේකට ගොඩක් ක්‍රම තියෙනවා. මේ අපි results handle කරන ක්‍රම නැත්නම් අපිට පුළුවන් මෙතෙන්දිම වෙන page එකකට redirect කරන්න user ඒ විදිහට ඒ techniques. එතකොට මේක තමයි basic ක්‍රමය flow එක. එතකොට මේ Java මම ඉගෙන ගන්නකොට මට ගොඩක් අමාරු වුණා. මේකේ idea එකක් තිබ්බේ නැහැ මොකක්ද මේක කියලා. දැන් අපි ගත්තොත් කියන්නේ මුලින් JSP කියන්නේ මොනවද, servlet කියන්නේ මොනවද, ඒවා connect වෙන්නේ මොනවද, කොහොමද, ඒ කිසිම idea එකක් තිබ්බේ නැහැ. ඒක මම මේ ඔයගොල්ලන්ට මෙහෙම කියලා දුන්නේ. මම finally කියන්නම් summary එක විදියට. JSP page එකේ තියෙනවා අපේ HTML page එක කියලා කියන්නකො. ඒක view එකනේ. අපි user දකින්නේ. ඒතර ඒක view එක. අපි JSP page එකෙන් get හරි post හරි method එක දැන් මම demonstrate කරේ get method එකෙන්. ගොඩක් වෙලාවට හොඳයි post method එක use කරන එක. මම URL එකේ data යනවා කියන පෙන්නන්නත් එක්ක get use කරේ. මෙතන get හරි post හරි අපි method එක දුන්නාම එතකොට ඒ කියන්නේ අපි අතන දෙන servlet එක. ඒ servlet එකේ do get හරි do post හරි method එක එතකොට call වෙන්නේ. ඊට පස්සේ අපි filter කරගන්නවා data model එක හදනවා. ඒ model එකෙන් ඊට පස්සේ controller එක මේ MVC architecture ගන්නවා නම් controller එකට අපි data යවනවා. ඒ කියන්නේ model එක හරහා තමයි model එක තමයි අපි controller එකට pass කරන්නේ. ඒතකොට controller එකෙන් ඒ data අයිම retrieve කරගෙන database එකට යවනවා. ඊට පස්සේ එන results අරගෙන අපිට servlet එකට දෙනවා.
ඊට පස්සේ සර්ව්ලට් එකෙන් අපිට පුළුවන් ඕනම JSP page එකට access කරන්න ඒ result එක අනුව. ඉතින් මේක තමයි flow එක. ඉතින් JSP pages, servlet, ඉතින් model classes, අපේ controllers, database එක මේ කියන ආකිටෙක්චර් එක ඔළුවේ තියාගන්න. මේ කියන flow එක ඔළුවේ තියාගත්තම J2EE එච්චර challenge එකක් නෙමෙයි. මම හිතනවා මේ J2EE ගැන මොකක් හරි idea එකක් එන්නේ නැති කියලා. මේකට ගොඩාක් resources තියෙනවා, video tutorials හොඳයි බලලා ගන්න. මොකද basic knowledge එක දුන්නාට පස්සේ ඊට පස්සේ අවුලක් නැහැ, advanced දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ idea එක තියෙන නිසා.